නිසා පුතා මතක තියාගන්න මේ සමාජයේ මිනිස්සු රැකියාව මත පහත් කොට සැලකීම නොකළ යුතු දෙයක්. එහෙම කරනවා නම් ඇත්තට මේක අසාධාරණයක්. ඉතින් පොඩි දුවට අම්මා අප්පා දාපු නම කියලා එකෙක් ආමන්ත්‍රණය කරේ නැහැ. පොඩි දුවට හැමෝම රැකියාව මත පහත් කොට සැලකලා අන්වර්ථ නාම පට බැන්දා. එහෙනම් මේකේ ප්‍රධාන කාරණාවක් රටේ පාලක පන්තියෙන් අපේ නිර්ධන පාන්තිකයෝ අසාධාරණයට ලක් වෙනවා. ජීවිතයේ ඇසෙයිසුරු සොයා පිටරට යන්න සිද්ධ වෙනවා. වෘත්තියේ ස්වභාවය මත පදනම්ව මිනිස්සු පහත් කොට සැලකීමට ලැක් කිරීම සමාජ අසාධාරණයක්. ඇගේ හිත රෙදිච්ච තැන තමයි අම්මේවාට මතකද මට පොඩි දුව කිව්වා කියලා කියනවා. ඊළඟ එක තමයි පුතා ඒ වගේ දුප්පත් ඇත්තටම සල්ලි භාගය අඩු මිනිස්සු දැක්කම මිනිස්සු තමන්ගේ අතකොළු බවට පත් කරගන්නවා නේද? ඒ කියන්නේ මුදලට එහා ගියපු ශ්‍රමයක් හූරගෙන කනවා කියලා ඔබට තේරෙන්නේ නැද්ද? ගෑණියෙකුට පුළුවන් ද ළමයි ඉස්කෝලේ අරන් යන වැඩේ. ගෙදර අට්ටි මුට්ටි ටික හොදලා උයන වැඩේ. ගෙදරට බඩු අතින වැඩේ. අයියකෝ මැෂින් එකක් ගත්තද? සමහර එවුන් දකිනවා හාම් පුතාලා ගෙදරට වැඩකාරියක් ගත්තම හරියට ගෙදරට මැෂින් එකක් ගත්තා කියලා. ඉතින් හරියට යන්ත්‍රයක් ක්‍රියා කරනවා වගේ මේ විදිහට බලවතුන් විසින් මේ නිර්ධන පාන්තිකයන්ගේ දුප්පත්කම ඇපයට තියලා ශ්‍රමය හූරා කෑමට ලක් කිරීම සමාජ අසාධාරණයි. ජනිත් බණ්ඩාර ගුණ නැනමතින් හෙළ රස බෙදන යුගයේ ඇදුරානෝ වෙනස්ම රාග